පියවරු පිළිකා ගැන ඔයා දැනුවත්ද? අද අපි මේක ගැන කතා කරලා බලමු. ඉතින් පියවරු පිළිකා කියලා කියන්නේ ලංකාවේ සුළුවතම පිළිකා වර්ගය. දිනකට අලුතෙන් කාන්තා රෝගීන් 15 දෙනෙකුත් ඒ වගේම තමයි සතියකට අලුතෙන් පිරිමි රෝගීන් 3 දෙනෙකු පමණත් වාර්තා වෙනවා. අවදානම් සාධක ගැන කතා කරද්දී පෞල් ඉතිහාසය ඉතාමත් වැදගත් වෙනවා. ඔයාගේ ළඟම ලේ ඥාතියෙට පියවරු ආශ්‍රිත පිළිකාවක් තියෙනවා නම් ඔයාට පියවරු පිළිකාවක් ඇතිවීමේ ඉහළ අවදානමක් පවතිනවා. මීට අමතරව ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් අඩංගු හෝමෝන ප්‍රතිකාර දීර්ඝ කාලයෙන් ලබා ගැනීමත් අවදානම් සාධකයක් වෙනවා. මීට අමතරව ඔයාගේ මාසික ඔසප් වීම අවුරුදු 12ට වඩා අඩු කාලයකදී ආරම්භ වීමත් ඊට පස්සේ අවුරුදු 55ට වඩා වැඩි වයසකදී අවසන් වීමත් අවදානම් සාධකයක් වෙනවා. ඒ වගේම තමයි දරුවන් නොමැතිවීම, ඊට අමතරව පළවෙනි දරුවා අවුරුදු 30න් පසු බිහි කිරීම සහ මීට අමතරව මත්ද්‍රව්‍ය සිගරට් භාවිතා කිරීම විකිරණ වලට නිරාවරණය වීම සහ ඔයාගේ ක්‍රියාකාරීත්වය අඩු ජීවන රටාවත් මේ සඳහා බලපාන්නට පුළුවන්. ප්‍රධානම රෝග ලක්ෂණය තමයි කිහිල්ල එහෙම නැත්නම් පියවරු ඇති වෙන කුඩා ගැටිති. මීට අමතරව පියවරු වල විවිධ වෙනස් වීම් ඇති වෙන්නට පුළුවන්. රතු වෙන්නට පුළුවන්, ඉදි වෙන්නට පුළුවන්, ඒ වගේ තමයි තුවාල ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි පියවරු වල සමෙහි ඇති වෙන කුඩා සිදුරු. මේවා දොඩම් ලෙල්ලක ස්වරූපේ තමයි ගන්නෙ. මේකට අපි කියනවා පියවරු ඔරන්ජ් අපියරන්ස් එක කියලා කියනවා. ඒ වගේම තමයි තනපුඩුව ඇති වෙන විවිධ වෙනස් වීම්. තනපුඩුව පිටිපසට ගමන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි තනපුඩුව තුවාල වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තනපුඩුවේ විවිධ ශ්‍රාවයන් සහ රුධිරය පිටවී යාමක් සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් පියවරු පිළිකා හඳුනා ගැනීම සඳහා අපිට අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණ, ඒ වගේම තමයි මැමෝග්‍රෑම් පරීක්ෂණය භාවිතා කරන්නට පුළුවන්. මීට අමතරව පියවරු පිළිකා තහවුරු කර ගැනීම සඳහා අපිට බයොප්සි ලබාගෙන අදාළ පරීක්ෂණ සිදු කිරීම මගින් පියවරු පිළිකා ඇති බවට තහවුරු කර ගැනීමේ හැකියාවක් පවතිනවා. මෙම රෝග ලක්ෂණ සහ පරීක්ෂණ වාර්තා අනුව වෛද්‍යවරයෙක් විසින් ඔබට පියවරු පිළිකාවක් ඇති බවට තහවුරු කිරීමක් සිදු කරනවා. පියවරු පිළිකා සඳහා ලබා දෙන ප්‍රතිකාර පියවරු පිළිකාවේ වර්ගය, ප්‍රමාණය සහ පැතිරීම මත තීරණය වෙනවා. ඔබට පියවරු පිළිකාවක් ඇති බවට තහවුරු කරගත්තයින් පස්සේ අපිට ශල්‍ය කර්මයක් මේ සඳහා සිදු කරන්න පුළුවන්. පියවරු පිළිකාවේ පැතිරීම අනුව අපිට පියවරේ කොටසක් එහෙම නැත්නම් පියවරුම සම්පූර්ණ ඉවත් කිරීමක් සිදු කරන්න පුළුවන්. මීට අමතරව වසා ග්‍රන්ථිත් ඉවත් කිරීමක් සිදු කරනවා. මීට අමතරව අපිට හෝමෝන ප්‍රතිකාර, රේඩියෝ තෙරපි සහ කීමෝතෙරපි මේ සඳහා ලබා දෙන්නට පුළුවන්. ඉතින් පියවරු පිළිකා කියලා කියන්නේ කලින් හඳුනා ගැනීම මගින් නිශ්චිත ප්‍රතිකාර හරහා සුවපත් කරන්න පුළුවන් තත්ත්වයක්. ඉතින් මේ සඳහා කලින් හඳුනා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. අවුරුදු 20ට වැඩි කාන්තාවන් මාසයකට වතාවක් ස්වන් පියවරු පරීක්ෂාව සිදු කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මීට අමතරව අවුරුදු 20ත් 40ත් අතර කාන්තාවන් අවුරුදු 3කට වතාවකත් සායනිකව පියවරු පරීක්ෂා කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි අවුරුදු 40ට වැඩි කාන්තාවන් අවුරුද්දකට වතාවක්වත් සායනිකව පියවරු පරීක්ෂා කර ගැනීම ඉතාමත් වැදගත්.